දවසක් මම අහනවා ඇයි පුතේ වාගාව පෑනක් තියෙන්නේ? ඇයි වා යාළුවට ඒක දුන්නේ නැත්තේ? අපේ අම්මා කියලා තියෙන්නේ සිස්ටර් කාටවත් දෙන්න එපා කියලා. ඒ දරුවගේ උත්තරේ. සමහරවිට වැඩිහිටි අපි දරුවන්ව ආත්මාර්ථකාමී කරන්න වෙලාවකට පදනම දාන. මේ සමහරවිට කෑමක දීලා කියනවා මේක කායකවත් එහෙම බෙදා ගන්න නෙමෙයි දෙන්නේ තනියම කන්න ඕනි කියලා. නේද? පෑන් පැන්සල් දාද්දි කියනවා මේ එක එක්කෙනාට බෙදන්න මෙතන පෑන් පැන්සල් නෑ කියලා. ඒ ළමයි අම්මා කිව්වා තාත්තා කිව්වා කියලා ඔළුවේ තියාගෙන වැඩිපුර තියෙන දෙයක් ලියලා ආපහු දෙන්නවත් යාළුවෙකුට දෙන්න කැමති නෑ. මේ චූටි අපි යාළට පුංචි කාලේ ඉඳලා දෙන අවවාද තමයි යාගේ ජීවිතයේ ස්වභාවය ඇති කරන්නේ. අන්තිමේදී කොච්චර ආත්මාර්ථකාමී වෙනවද කියනවා නම් ඒ දරුවෝ තමුන්ට ගන්න විතරයි. දැන් මේ ඊයේ පෙරේද දවසක 10 වසර පුතෙක් පාරගෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඇවිල්ලා මට කියනවා සිස්ටර් මේ මගේ දරුවා අපිට කිසිම සංවේදීතාවයක් නැහැ. ලෙඩක් දුකක් හැදිලා ඇඳේ හිටියත් මේ දරුවට දැනෙන්නේවත් නැහැ. ආපු ගමන් ආනේ අපුවාමේ මෙච්චර දිව්වේ අම්මට ඒකවත් උයාගන්න බැරුව ඇඳේ උණ හැදිලා ඉන්නවා. ඒ අමාරු පිට හරි අම්මා එකක් දෙකක් හරි උයලා තියෙනවා. හැබැයි පුතාට ඒ අම්මගේ වේදනාව දැනෙන්නේ නැහැ. අනේ පව් අම්මා උණ තියාගෙනත් ඉව්වා නේද අම්මේ කියලා අහනවා වෙනුවට මෙච්චර ධම්මේ ඉව්වේ. මේ අම්මා මට කියනවා හරි දුකයි සිස්ටර් අපේ කාලේ මෙහෙම නෙමෙයි. ඇයි මේ දරුවෝ මෙච්චර අසංවේදී කියලා. ඒක කාලය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මුත් අපි හිතන්න වෙනවා ඇයි අපිට එහෙම වෙන්නේ කියලා. එතකොට සමහර වෙලාවට ළමයිව ආත්මාර්ථකාමී කරන්නෙත් වැඩිහිටි අපිමයි. අන්තිමේදී ඒවල ප්‍රතිඵල භුක්ති විඳින්නෙත් වැඩිහිටි අපිමයි. නේ සමහර වෙලාවට ළමයි එකයි මම කිය කොච්චර ආත්මාර්ථකාමී වෙනවද කියනවනම් ඒ ළමයිගේ ජීවිතවල අම්මා තාත්තා වෙනුවෙනුත් පස්සේ කාලෙක වෙලාව නැති වෙනවා. ඒ තරමටම මම විතරයි මගේ දේ විතරයි කියන තැනට අද අපේ දරුවෝ පෙළඹිලා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපි හරි වැදගත් හිතන එක. අපි මේ ලෝකයේ ජීවත් වෙද්දී අපි හැමෝටම මං වෙනුවෙන් විතරක් නෙමෙයි සමස්ත සමාජය වෙනුවෙන්ම මෙහෙවරක් තියෙනවා. මගේ පවුල වෙනුවෙන්, මගේ පාසල වෙනුවෙන්, මගේ ගම වෙනුවෙන්. අපි ආත්මාර්ථකාමී වෙලා මං ගැන විතරක් හිතලා ජීවත් වෙන්න බෑ. මොකද මට ජීවත් වෙන්න බෑනේ තව කෙනෙක් නැතුව. මේ අනිත් කෙනාටත් මම නැතුව බෑ. නිසා අපි ගන්න විතර